ජීවත් වෙනකොට අපි හැමෝම එක එක පසුතැවිලි වීම හිතේ තියාගෙන තමයි ජීවිතේ ඉස්සරහට යන්න හදන්නේ. මගේ තමයි වැරද්ද, මට තව ඉවසන්න තිබුණා, මට එහෙම නොකිය ඉන්න තිබුණා, මට අම්මලව තව බලා ගන්න තිබුණා. මෙන්න මේ වගේ හිතෙන් අයින් කරන්න අමාරු පසුතැවිලි වීම අපි හැමෝටම වගේ තියෙනවා. හැබැයි මේ දේවල් නිතර නිතර මතක් වෙනකොට අපිට ඒක ජීවිතේ ලොකු වෙහෙසක් වෙනවා. ඒ වගේම ජීවිතේ ඉස්සරහට යන්න ඒක බාධාවක් වෙනවා. ඒ නිසා අද අපි මේ වගේ පසුතැවිලි වීම වලින් අයින් වෙන්න උදව් කරගන්න පුළුවන් බොහොම සරල ක්‍රමයක් ගැන කතා කරමු. සාමාන්‍යයෙන් අපේ ජීවිතේ පහුගිය දේවල් ගැන කනගාටු වෙනකොට කොහොම හිතුවත් Tamanටම තමයි වැඩි බරක් පැටවෙනවා වගේ දැනෙන්නේ. ඒ වෙලාවට අපිවම වැරදිකාරයා කරන සිතුවිලි තමයි ඔළුවට දිගින් දිගටම එන්නේ. ඉතින් මේ වගේ Tamanව නිතර අතීතයේ හිර කරලා තියෙන පසුතැවිලි වීම තියෙනවා නම් නිදහස් වෙලාවක Tamanගේ හොඳම යාළුවෙක්ට මේ සිද්ධිය වෙලා තියෙනවා නම් ඔයා එයාට මොන වගේ දෙයක් කියයිද කියලා කල්පනා කරලා බලන්න. බොරුවට යාළුවගේ හිත හදන්න නෙමෙයි, ඇත්තටම යාළුවට මොන වගේ දෙයක් මේ වගේ තැනකදී කියයිද? යාළුවෙක් මොනවා හරි එයාගේ සිද්ධියක් කියද්දී අපි එයාට ඇඩ්වයිස් එකක් දෙන්නේ එයාගේ ජීවිතේ හැම පැත්තක් ගැනම කල්පනා කරලා බලලා. එයා මෙච්චර කරලා තියෙන කැපකිරීම, එයාට ජීවිතේ දැන්ට පැවරලා තියෙන වගකීම්, ඒ අදාළ සිද්ධිය වෙනකොට තිබුණ පරිසරය, මේ හැම දෙයක්ම අපි බලලා තමයි එයාට මොනවා හරි ඇඩ්වයිස් එකක් දෙන්නේ. එයා කියන දේවල් අහගෙන ඉන්නේ. හැබැයි අපිට ඒ දේ වුණා නම් අපි අපිව හරිම දරුණු විදිහට ජජ් කරනවා. අපි අපෙන් හැම වෙලේම වගේ ප්‍රායෝගික නැති හරි පර්ෆෙක්ට් වර්ෂන් එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වගේ Tamanගෙන් වැරද්දක් වුණා කියලා හිතෙන මේ සිදුවීම් වලදී ගොඩක් වෙලාවට ඒ වගේ තැන්වලදී අපිට ඒ වගේ දෙයක් ඉගෙනගෙන අපේ ජීවිතේ යම් දේවල් වෙනස් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්කම තිබුණත් අපිට ඒක කරගන්න අමාරු වෙනවා. මොකද මම කලින් කිව්වා වගේ අපි බොහොම තදින් අපිව ජජ් කරනවා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට මේ වගේ සිදුවීම් වලට මුහුණ දුන්නාට පස්සේ අපි නොදැනුවත්වම ජීවිතේ එක තැනක හිර වෙලා ඉන්නවා. ඒ නිසා මේ වගේ Tamanව පශ්චාත්තාපයට පත් කරන සිදුවීම් තියෙනවා නම් ඒ හැම වෙලෙම මේ දේම යාළුවෙක්ට වුණා නම් අපි කොහොමද ඒක දිහා බලන්නේ? එයාට මොන වගේ ඇඩ්වයිස් එකක්ද දෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. මේ වගේ යාළුවෙක්ට වුණා නම් කියලා හිතලා බලනකොට තමයි ඇත්තටම අපිට තේරෙන්නේ අපි අපේ හැඟීම් දැනීම් එක්ක කොච්චර අකාරුණික විදිහටද ගනුදෙනු කරන්නේ කියලා. ඉතින් මේ වගේ සිදුවීම් වලදී යාළුවෙක්ට වුණා නම් කියලා මේක දිහා බලන්න. එතකොට මේ සිදුවීමෙන් එළියට ඇවිල්ලා බොහොම ප්‍රායෝගික සාධාරණ විදිහට මේ සිදුවීම දිහා අපිට බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකෙන් මොන හරි දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් ඒ දේ අපේ ජීවිතයට එකතු කරගෙන මතකය අතීතයට බාර දීලා බොහොම නිදහසේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. හැබැයි මම හැමදාම කියනවා වගේ සමහර සිදුවීම් හරිම සංකීර්ණයි. ඒවා එකින් එකට ගැට ගැහිලා තියෙන්නේ. මේ වගේ තැන්වලදී මේ මතක වලින් අයින් වෙන එක ලේසි නැහැ. ඉතින් ඒ වගේ සිදුවීම් වලදී ඔයාලා තනියෙන් පීඩා විඳින්න එපා. කවුන්සලර් කෙනෙක්ට, සයිකොලොජිස්ට් කෙනෙක්ට කතා කරන්න. ඒ වගේ තෙරපිස්ට් කෙනෙක්ගේ මඟ පෙන්වීම ඇතුව මේ ගැටලු निराකරණය කරගන්න. එහෙමනම් තව දවසක වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.